සුබ දවසක් වේවා ළමයි ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද වෙනද වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ අපේ 6 වෙනි වීඩියෝ එක. ඉතින් මගේ ගණිත ගැළු 100ක් වැඩසටහනේ ඔයාලා ගොඩාක් දෙනෙක් සම්බන්ධ වෙලා පොඩ්ඩෝ ගණන් හදනවා. ඉතින් හරි සතුටුයි. ඒ එකම පුතාලා ඔයාලට කියන්න ඕන වැදගත් කාරණාවක් තමයි ඔයාලගේ පළවෙනි පේපර් එක ගත්තාම ඒකේ ප්‍රශ්න 40ක් තියෙනවා. පැයයි තියෙන්නේ. පැය කියන්නේ පුතා මිනිත්තු 60ක්නේ. ඉතින් අපේ විභාග අංක ලියන්න තියෙනවා. ඊට පස්සේ අපිට බැරි වුණු ගණන් නැවත ආයි බලන්න තියෙනවා. එහෙම බැලුවාම අපිට සම්පූර්ණයෙන්ම මිනිත්තු 60ම ගන්න බෑ ප්‍රශ්න 40ට. එහෙනම් අපි මිනිත්තුවක් වගේ කාලයකදී ඉවර කරොත් තා මිනිත්තු 20ක් ඉතිරි වෙනවා. එතකොට අපිට බැරි වුණ ගැටලු නැවත බලන්න පුළුවන්. මොකද හේතුව දැන් ප්‍රශ්නයක් පුතා බැරි වුණත් අතාරින්න ඒ ප්‍රශ්නේ කියවගෙන ඉන්න බෑනේ. ඉතින් කියවන්නත් යම්කිසි කාලයක් යනවා. එහෙනම් හොඳට මතක තියාගන්න එක ගානේ එල්ලලා ඉන්නත් එපා ගොඩක් වෙලා. ඒ වුණොත් එහෙම තව ගානක වේලාව තමයි වල නැති වෙලා යන්නේ. එහෙනම් පුතා අපි අද යන් අපේ ගණිත ගැටලුවට. ඔන්න දැන් ගාන වලට පහලින් වැටෙනවා. චුට්ටෝ හොඳට කියව ගන්න. හොඳට කියවලා පුතාලා මම දෙවෙනි පාර තමයි වලට මේකේ ක්‍රමය කෙටි ක්‍රමය කියලා දෙන්නේ. මේකේ තියෙන පුතා 300න් භාගයෙන් 300 භාගයෙන් 5න් 3කට තවත් 11ක් එකතු කළ විට ලැබෙන අගය කීයද? 300න් භාගයට 5න් 3කට 300න් භාගයෙන් 5න් 3කට තවත් 11ක් එකතු කළ විට ලැබෙන අගය වන්නේ. අපි බලමු ලැබෙන අගය කීයද කියලා. අපි බලමු පුතා 300 භාගය. මොන බලන්න මම සරලවම තමයි කියලා දෙන්නේ ඔයාලට මේක දීර්ඝ බෙදීම දාන්න. 300න් භාගය කියන්නේ 300 දෙකෙන් බෙදෙනවා. හැමෝම දන්නවා 300 දෙකෙන් බෙදුවම 150යි. එහෙම දන්නේ නැත්නම් පුතා 30 දෙකෙන් බෙදුවම 15යි. මේ බිඳුව දාගත්තා. 150යි. ඊට පස්සේ 5න් 3ක අපිට කියනවා 300න් භාගයෙන් 5න් 3කට 5න් 3ක් මේකේ හොයාගන්න ඕනේ. 5න් 3ක් හොයාගන්න පුතා 150 අපි බෙදනවා 5න්. 150 5න් බෙදනකොට පුතා ලේසි 15ට 5 ඒවා 3යි 30යි. 5න් 3ක් නෙහන්නේ. එහෙනම් 150 5න් බෙදලා 3ෙන් ගුණ කරන්න ඕනේ. බිඳුවයි 3 වරක් 3 9. එහෙනම් අපිට ආව 5න් 3ක් කියන පුතා 90. එහෙනම් අපිට මේකට එකතු කරන්න කියනවා 11. එකතු කළ විට පිළිතුර කීයද අහනවා. මොන අපි 11ක් එකතු කරනවා 1යි මෙතන 10යි. මොන පුතා පිළිතුර ආවා 101යි. ඔයාලට මේක ලේසි පුතා මේක භාගයෙන් ගන්න කියන්නේ භාගය ගත්තා 5න් 3ක් නැත්තම් 4න් 3ක් 5න් 4ක් කැමති එකක් ඔයාලට හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමය තමයි පුතා දීලා තියෙන එකෙන් බෙදනවා 5න් 4 නම් 5න් බෙදුවා 4න් 3 නම් 4න් බෙදලා ඊට පස්සේ අපිට උඩ තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවා අපි දන්නවා හරේ ලවයේ තියෙනවනේ හරයෙන් බෙදලා ලවයෙන් ගුණ කරනවා එහෙනම් 150 5න් බෙදලා බෙදුවාම වලට එනවා 30ක් ඒක 3ෙන් ගුණ කරාම 90යි එහෙනම් 90ට 11ක් එකතු කරාම 101යි හැමතිස්සෙම මතක තියාගන්න පුතා කෙටි ක්‍රම අපි පාවිච්චි කරනවා වගේම ගානත් එක්ක අපි තර්ක කරන්න ඕන දැන් අපිට ඉස්සරහට එන පේපර් කෙටි ක්‍රම විතරක් නෙමෙයි ළමයි හැමෝම කෙටි ක්‍රම දන්නවා ඉතින් ගානත් එක්ක තර්ක කරලා ගාන හදන එක තමයි ඉතා වැදගත් අපි මොලේ වේසන්න වෙනවා පාවිච්චි කරන්න වෙනවා අපි කෙටි ක්‍රම යොදාගෙන කටු වැඩ කරන ගමන් ඒක හොඳට අපි පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් පුතා නිවැරදි උත්තරේ ගන්න බෑ. මොකද හැමතිස්සෙම අපි වරද්දන්න තමයි මේ ගැටලු දීලා තියෙන්නේ. අපි හිතන දේ නෙවෙයි වෙන්නේ. එහෙනම් පුතාලට මම හිතන්නේ මේක පැහැදිලි වුණා. එහෙනම් පුතාලා අපි යනවා අපේ ඊළඟ ගණිත ගැටලුවට. ළමයි යනවා අපි දැන් අපේ 18 වෙනි ගණිත ගැටලුවට. පොඩ්ඩෝ ඔන්න බලමු අපි මොකද්ද මේ ගණිත ගැටලුව කියලා. එහෙනම් ගාන හොඳට කියව ගන්න පුතාලා. අමරට බිස්කට් 8ක් ලැබෙන විට නංගිට බිස්කට් 5ක් ලැබෙනසේ අම්මා බිස්කට් බෙදා දුන්නාය. බලන්න අමරට 8යි නංගිට 5යි. සමහරවිට නංගි අඬනවත් ඇති. මොකද බිස්කට් 3ක් අඩුවෙන් දීලා තියෙන්නේ. ඒ අම්මා බිස්කට් බෙදා දුන්නාය. නංගිට බිස්කට් 20ක් ලැබුණේ නම් දෙදෙනා අතර බෙදා දුන් මුළු බිස්කට් නැත්නම් බෙදා දුන් බිස්කට් ගණන කීයද අහන්නේ. බලමු බිස්කට් ප්‍රශ්නේ. එහෙනම් පුතා මම මේ දෙන්න ලියා ගන්නවා අමර එයාගේ නංගි. ඉතින් පුතා අමරට දෙනවලු බිස්කට් 8ක්. සමහරවිට අයියා හින්දා වෙන්න ඇති. එහෙනම් නංගිට දෙනවලු 5ක්.
මෙයාට වඩා අඩුවෙන් දීලා තියෙන්නේ. අපෙන් අහන ප්‍රශ්නේ නංගිට 20ක් ලැබුණේ නම් දෙදෙනා අතර බෙදා දුන් බිස්කට් ගණන කීයද? මෙයාට 20ක් දුන්නොත් මෙන්න මෙයාට දෙනවලු 20ක්. පුතාලා මේක මේ ලේසියෙන් හදන ක්‍රමය මම කියලා දෙන්නම් ඔයාලට. මේ තර්කයෙන් ගන්න අපි. පුතා 5 20 වෙලා තියෙන්නේ කීයෙන් ගුණ වෙලාද? අපි දන්නවා 5 වරක් 4 20යි. එහෙනම් පුතා මෙයා ගුණ වෙලා තියෙන්නේ 4. එහෙනම් මතක තියාගන්න මේ පැත්තත් ගුණ වෙන්න ඕන 4. එහෙනම් මෙයාවත් 4ෙන් ගුණ කරනවා. 4 වරක් 8 32යි. අපෙන් අහන්නේ අමරට ලැබුණු බිස්කට් ගාන නම් නෙවෙයි. අපෙන් අහන්නේ දෙදෙනාට ලබා දුන්නු මුළු බිස්කට් ගාන. මුළු බිස්කට් ගාන තමයි අහන්නේ. එහෙනම් 32යි 20යි එකතු කරන්න වෙනවා. ඔන්න ළමයි අපි එකතු කරනවා 2යි 5යි. ඔන්න අපිට උත්තරය ආව 52යි. ඔන්න මම ගාන පැහැදිලි කරනවා ළමයි හොඳට බලන්න අපි තර්කයෙන් තමයි ගන්නෙ. අපේ කෙටි ක්‍රම පාවිච්චි කරනවා. හැබැයි ගානත් එක්ක කියවන ගමන් තර්ක කරන්න ඕන. මේ මෑත කියන පේපර් හැම එකක්ම හැදිලා තියෙන පුතා කෙටි ක්‍රම හැමෝම දන්න හින්දා තර්කයෙන් ගන්න විදිහ. මේ බලන්න අමරට 8යි නංගිට 5ක් දෙනවා. ඉතින් පුතාලා මෙයාට 20ක් දුන්නොත් අපි බලන්න අපිට කියනවා මේකේ දෙන්නටම දීලා තියෙන මුළු බිස්කට් ප්‍රමාණය. මෙයාට 20ක් දෙනවා කියන්නේ 5 4ෙන් ගුණ වෙලා තමයි 20 වෙන්නේ. එහෙනම් මේකත් 4ෙන් ගුණ කරනවා 32යි. ඒතකොට මෙයාට 32ක් හම් වෙනවා. මෙයාට 20ක් දුන්නොත් මෙයාට 32ක් හම් වෙනවා. එහෙනම් දෙන්නටම දුන්න ගාන මේ දෙක එකතු කරනවා. ඒතකොට අපිට පිළිතුර ආවා 52යි. හරි. චුට්ටු ඔයාලට පැහැදිලි වුණ නැත්තම් මතක තියාගන්න වීඩියෝ එක නැවත ආයි බලන්න පුළුවන්. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මම දන්නවා තේරෙනවා. හරි. දැන් අපි එහෙනම් ඊළඟ ගණිත ගැටලුවට. ඔන්න ළමයි අපි 19 වෙනි ගණිත ගැටලුව ගාන වැටෙනවා. ඔන්න දැන් ඔයාලට කියව ගන්න පුළුවන්. හොඳට කියව ගන්න ගාන අවබෝධ කරගන්න මම හදන්නේ කොහොමද බලන්න. ඊට පස්සේ ඊළඟ පාර වලට තනියෙන් හදා ගන්න පුළුවන්. සහන් කිසියම් අසනීප තත්ත්වයෙන් පෙළෙන නිසා වරකට තේ හැඳි 2 බැගින් දිනකට දෙවරක් බෙහෙත් දියරය පානය කරයි. වරකට 2යි. එතකොට දිනකට දෙපාරක් බොනවා. එතකොට වරකට 2යි නම් දෙපාරක් බොනවා නම් දවසකට 4 පාරක් බීලා. ඒ කියන්නේ තේ හැඳි 2ේව 4ක් බීලා. මිලිලීටර් 500ක ධාරිතාවක් සහිත බෙහෙත් දියර බෝතලයක් සහන්ට දින කීයකට ප්‍රමාණවත්ද කියලා අහන්න. ඔන්න ළමයි අපි බලමු මෙන්න මේ දන්නවා අපි තේ හැන්දකට අල්ලන්නේ මිලිලීටර් 5යි. ඉතින් වරකට බොනවලු එක වරකට බොනවලු මේ වගේ හැඳි දෙකක්. දවසකට දෙපාරක්. එහෙනම් අපි එක වරකට බලන්න ඕනේ කොච්චර බොනවද කියලා 5 වරක් 2 10යි. මිලිලීටර් 10ක් බොනවා. එතකොට දවසකට මේ වගේ දෙපාරක් බොනවනේ. එහෙනම් මේක දෙකෙන් ගුණ කරනවා 20ක්. දවසකට මිලිලීටර් 20ක්. එතකොට මෙයා ගෙදර ගෙනහලා තියෙනවා මිලිලීටර් 500ක් ධාරිතාව. ධාරිතාව කියන්නේ පුතා මේකේ මේ බෝතලේ අල්ලන මුළු ප්‍රමාණය. සම්පූර්ණයෙන්ම අපි දන්නවා බෙහෙත් ගෙනාවට පස්සේ මේක සම්පූර්ණයෙන්ම සීල් කරලා තියෙන බෝතලය. කියන්නේ සම්පූර්ණයෙන් පුරවලා තියෙන්නේ. ඉතින් මේකට මිලිලීටර් 500ක් අල්ලන්න ඕන. අපි බලන්න ඕනේ මේක දින කීයක් බොන්න පුළුවන්ද කියලා. එහෙනම් දවසකට මිලිලීටර් 20ක් බොනවා නම් 500 මිලිලීටර් 500ක් වෙන්න දින කීයක් බොන්න ඕනද කියලා. අපි බලන්නේ මිලිලීටර් 500 පුතා බෙදන්න ඕනේ 20ෙන්. මිලිලීටර් දැම්මේ නැතත් කමක් නැහැ. මේ බලන්න පුතා මෙහෙම බෙදන්න තිබ්බම ලේසි ක්‍රමය අපේ මේ බිංදු දෙකට බිංදු දෙක කපනවා. 52කින් බෙදන්න තියෙන්නේ. හැමෝම දන්නවා 52කින් බෙදුවාම 25යි. එහෙනම් දින 25කට තමයි ප්‍රමාණවත් වෙන්නේ. එහෙනම් මෙයාලට දින 25ක් බොන්න පුළුවන්. කොහොමද අපි ගාන හැදුවේ? තේ හැන්දක් කියන්නේ මිලිලීටර් 5යි. වරකට අපි හිතමු උදේ බොනවා රෑ බොනවා. දවසකට දෙපාරයිනේ. හැබැයි තේ හැඳි බොනවා 4ක්. මොකද එක වරකට 2ක් බොනවා. එහෙනම් 4ක් හින්දා දවසකට කොච්චර බොනවද බැලුවා. ඊට පස්සේ මෙයා ළඟ තියෙන බෝතලේ ධාරිතාව ප්‍රමාණය තමයි මිලිලීටර් 500.
එහෙනම් 500 බොන්න දින කීයක් යනවද බලන්න 500 බෙදනවා දවසකට බොන ප්‍රමාණය. එතකොට අපේ ලේසි ක්‍රමය පාවිච්චි කරා දින 25ක් ආවා. එහෙනම් මේක පුතා දින 25යි. මම දින කියලා දානවා. හරි. එහෙනම් අපේ 19 වෙනි ගැටලුවත් ඉවර වෙනවා. අපේ 20 වෙනි ගණිත ගැටලුවට යන්න. ඔන්න පුතාලා අපි යනවා දැන් අපේ 20 වෙනි ගණිත ගැටලුවට. අපේ අවසාන ගණිත ගැටලුව. අපිට කියලා දෙන පුතා පහත දැක්වෙන පතරම උපයෝගී කරගෙන නිර්මාණය කළ හැකි නිවැරදි ගණකය වන්නේ. පතරමක් කියන්නේ පුතා මේ ගණකය හදන සැකිල්ල. මේ තියෙන්නේ මේකෙන් තමයි මේ ගණක හදන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති පුතා මෙතන වෘත්ත සලකුණක් තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා සමචතුරස්‍රයක් තියෙනවා මෙතන එකතු කිරීමේ ලකුණ. හරි. මේකෙන් හදන ගණකය බලන්න ඕනි කොයි එකද කියලා. අපිට හොයාගන්න පුළුවන් ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් පුතා මතක තියාගන්න මේකේ වැදගත් මේක තමයි මේ ගණක සම්බන්ධ දුන්නොත් හතරමක් දීලා ගණකයක් ඇහුවොත් විරුද්ධ ඒවා හොයාගන්න ඕන. අපි දන්නවා කිසි විටක පුතා ගණකයක විරුද්ධ මුහුණක් එකට එන්නේ නැහැ. අපි දන්නවා මෙතන මූණ තුනක් පේනවා. අපිට ගණකයක් දිහා බැලුවහම අනිවාර්යෙන් මූණ තුනක් පේනවා. ඔක්කොම අපිට පේන්නේ නැහැනේ. එතකොට මේ මූණ තුන කිසි විටක ඒ කියන්නේ මෙයාලා කිසි විටක විරුද්ධ වෙන්නේ නැහැ. මෙයාගේ විරුද්ධ පැත්තේව පේන්නේ නැහැ. ඉතින් මේ තුන විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපිට හොයාගන්න ඕනි මේකේ විරුද්ධ ඒවා මොනවද කියලා. විරුද්ධ ඒවා හොයාගත්තොත් විරුද්ධ ඒවා එකට එන්නේ නැහැ. එහෙනම් එකට එන ඒවා විරුද්ධ ඒවා ඇවිල්ලා තිබ්බොත් එකට ඒවා අයින් කරගන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ හොයාගන්න ලේසියි. ඔන්න පුතා විරුද්ධ ඒවා හොයාගන්න විදිහ මම කියලා දෙන්නම්. මේ කන් දෙකක් පිට ගිහිල්ලා තියෙන මේකෙන් පිටට තියෙනවා කන් දෙකක්. එහෙනම් මේ කන් දෙක විරුද්ධයි. මෙයාට විරුද්ධයි. එහෙනම් මේ වෘත්තයයි මේ එකතු කිරීමයි එකට එන්න බෑ. ඒකට වැරදි. එහෙම තිබ්බොත් ගණකයක් ඇදලා වැරදි. බලමු අපි. ඊට පස්සේ මෙයාට කොටුවක් ඇරලා තියෙනවනේ එක. නේ? එයා විරුද්ධයි. ඊට පස්සේ මෙයාට කොටුවක් ඇරලා මෙයා ඉන්නවා. අන්න ඒ දෙක විරුද්ධයි. හොඳට මතක තියාගන්න කන් දෙක විරුද්ධයි. මෙයාට කොටුවක් ඇරලා අනිත් කොටුවක් ගිහිලා ඊළඟ කොටුව ඒ දෙක විරුද්ධයි. මෙයාට විරුද්ධයි. දැන් බලමු පළවෙනි ගණකේ. පුතා ඒකේ තියෙන වෘත්තයකුයි එකතු කිරීමයි. එහෙනම් වෘත්තයයි එකතු කිරීමයි විරුද්ධ නම් මේක එන්න බෑ. මේක වැරදි. දෙවෙනි එක බැලුවත් වෘත්තයයි එකතු කිරීමයි තියෙන. ඒකත් එන්න බෑ. තුන්වෙනි උත්තරයට ගියොත් සමචතුරස්‍රයේත් එක්ක ත්‍රිකෝණي විරුද්ධ. සමචතුරස්‍රයේත් එක්ක ත්‍රිකෝණي නෑ. එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට තෝරගන්න පුළුවන් නිවැරදි උත්තරේ විදිහට මෙන්න මේ තුන්වෙනි උත්තරේ. මම හිතන්නේ පුතාලට පැහැදිලි. මම ආයෙ කියන්නම් විරුද්ධ ඒවා පුතා හොයාගන්න. ඊට පස්සේ විරුද්ධ ඒවා මේකේ තියෙනවද බලනවා. ඒවා උත්තර අයින් කරගන්න පුළුවන්. උත්තර අයින් කරගත්තා නම් අපිට ලේසි හරි උත්තරේ තේරුම් ගන්න. එතකොට මේක මුලින්ම තිබ්බනම් අපිට මුලින්ම හරි උත්තරේ හොයාගන්න පුළුවන්. ඉතින් පුතා බලන්න අපේ අද 20 වෙනි ගණිත ගැටලුව තමයි මේ සාකච්ඡා කරේ. මම හිතන්නේ මේකත් හොඳට පැහැදිලි වුණා. ඉතින් මේ විදිහට මම දිගටම ගණිත ගැටලුව වලට අරගෙන එනවා. මතක තියාගන්න මම මේ ගණිත ගැටලු 100ක් අරගෙන එන්නේ විවිධ වූ ගණිත ගැටලු. එතකොට ඔයාලට මේවා හදලා අනිත් ගණන් හදන්න පුළුවන් වෙනවා. ඉතින් සමාන ගණිත ගැටලුනේ වෙනස් ගණිත ගැටලු හින්දා ඔයාලට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් පුතාලා. ඉතින් මගේ වීඩියෝ දිගටම බලන්න. කලින් අද බලන එක්කෙනෙක් ඉන්නවනම් කලින් වීඩියෝ ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට තව දැනුමක් එකතු කරගන්න පුළුවන්. වෙනත් දවසකත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනවා. හැමෝටම සුබ දවසක්.